රසම රසට නූඩල්ස් හදාගන්න ක්‍රමයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. මේ විදිහට නූඩල්ස් හදාගත්තාම වෙන කරි වර්ග මොකුත්ම ඕනේ නැහැ. හරිම රසයි, ඒ වගේම හරිම ලස්සන පාටට සුවඳට අපිට හදාගන්න පුළුවන්. හදාගන්නත් ගොඩාක් ලේසි. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ, මොනවද ඕනේ කරන්නේ කියලා. රෙසිපි එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ වගේම කමෙන්ට් එකක් විදිහට දාලා තියෙනවා. මුලින්ම අපි නූඩල්ස් එක තඹ ගමු. නූඩල්ස් හදද්දී රස නැති වෙන්න ප්‍රධානම හේතුවක් තමයි නූඩල්ස් තැඹිලා වැඩි වෙන එක. ගොඩාක් තැඹිලා වැඩි වුණාම නූඩල්ස් එකෙන් නියම රස එන්නේ නැහැ. හරිම දිය රසක් තමයි එන්නේ. ඉතින් මං කියන්නම් නූඩල්ස් ටික හරියටම තඹ ගන්නේ කොහොමද කියලා. මුලින්ම වතුර එක මේ වගේ හොඳට නටා ගන්න දෙන්න. ලුණු කුඩු ටිකක් මිශ්‍ර කරලා තමයි මම වතුර එක ලිපේ තියලා තියෙන්නේ. වතුර එක හොඳටම පැහැෙද්දී ලිප ඕෆ් කරන්න. ඊට පස්සේ උණු වතුරයකට නූඩල්ස් ටික එකතු කරගන්න. හොඳට මිශ්‍ර කරලා විනාඩි 10ක් විතර වහලා තියාගන්න. ඔන්න නූඩල්ස් එක තැම්බෙනකන් මම කපාගත්ත එළවලු ටික පෙන්වන්නම්. මේ බලන්නකෝ මම කැරට් උයි ලීසුයි කපලා තියෙන්නේ කොහොමද කියලා. කැරට් ටික මේ වගේ හීනිවට දිගට කපා ගන්න. මේ බලන්නකෝ නූඩල්ස් එකක් තරමට හීනියට දිගට කපා ගන්න. මේ විදිහට අතින් කපා ගන්න අමාරු නම් ඔයාලට ගාලා ගන්න පුළුවන්. කැරට් ලීක්ස් වලට අමතරව කැමති නම් ගෝවා එකතු කරගන්නත් පුළුවන්. මීට අමතරව මම ලුණු, සුදු ලුණු, ඉඟුරු චුට්ටක් කපලා අරගෙන තියෙනවා. ඒ වගේම අමු මිරිස් ටිකකුත් තියෙනවා. ඔන්න නූඩල්ස් එක තැම්බිලා ඉවරයි. මම වතුර අයින් කරලා ඇල් වතුරෙනුත් චුට්ටක් සෝදලා මේ නූඩල්ස් එක අරන් තියෙන්නේ. ඊට පස්සේ වතුර බෙරෙන්න මේ විදිහට දාලා තියන්න. එහෙනම් අපි දැන් නූඩල්ස් එක හදාගමු. මුලින්ම භාජනයක් රත් වෙන්න තියලා බටර් චුට්ටක් එකතු කරගන්නවා. බටර් එක යාන්තමට දිය වෙනකොටම පොල් තෙල් එකතු කරගන්නවා. බටර් එක දිය වෙලා කළු වෙනකන් ඉන්න කලින් පොල් තෙල් එකතු කරගන්න. තෙල් එක රත් වෙද්දී සුදු ලුණු ඉඟුරු ටික එකතු කරගන්නවා. මේක චුට්ටක් සුවඳ එනකන් ටෙම්පරාදු වෙන්න දෙන්න. අපි අර රන්වන් පාටට කියන්නේ අන්න ඒ වගේ රන්වන් පාටට ටෙම්පරාදු කරගන්න. ඊළඟට ලුණු ටික එකතු කරගන්නවා. ලුණු ටික නම් රන්වන් පාටට බෙදෙන්න ඕනේ නැහැ. ලුණු ටික නම් රන්වන් පාටට බෙදෙන්න ඕනේ නැහැ. බාගෙට වගේ තැඹුනම ඇති. කරපිංච ටිකකුත් මම එකතු කරගන්නවා. මේ වෙලාවට ඔයාලට තියෙනවා නම් රම්පෙත් එකතු කරගන්න. ඊළඟට මම ලුණු සුදු ලුණු ටික පැත්තකට අයින් කරලා බිත්තර දෙකක් එකතු කරගන්නවා. ඔයාලට බිත්තර අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් මේ ස්ටෙප් එක මග ඇරලා බිත්තර එකතු කරගන්නේ නැතිව හදාගන්න. ලුණු කුඩු චුට්ටකුත් බිත්තර එක උඩින් දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ටිකක් ලොකුවට කෑලි කඩා ගන්න බිත්තර එකේ. ඊළඟට මම කැරට් ලීක්ස් අමු මිරිස් ටිකත් එකතු කරගන්නවා. කැමති නම් මාළු මිරිස් උනත් එකතු කරන්න පුළුවන්. ඊළඟට මම තව ලුණු කුඩු ටිකක් දාගන්නවා. ඔන්න අපේ නූඩල්ස් එක රස කරන සුපිරි ටිප් එකක් තමයි මේ මිශ්‍රණයට සීනි ටිකක් එකතු කරගන්න ඕනේ. ඔයා හදන නූඩල්ස් ප්‍රමාණය හැටියට තමයි ගන්න සීනි ටික තීරණය වෙන්නේ. ඔන්න තවත් දෙයක් මම එකතු කරනවා. මේ තමයි අමු 3-5 කුඩු. ඊළඟට මම හොඳට වතුර බෙරිලා ගියපු නූඩල්ස් ටික එකතු කරගන්නවා. ඔන්න නූඩල්ස් රස කරන රස රසක් තමයි මම මේ ඔයාලට කියලා දෙන්න හදන්නේ. මේ එකතු කරන්නේ මස් හොදි. ගොඩාක් නෙමෙයි, සාමාන්‍ය මේස හැන්ද දෙකක් වගේ එකතු කරගන්න. ඊළඟට ලිප ඕෆ් කරලා ගම් මිරිස් එකතු කරගන්න. එතකොට තමයි ගම් මිරිස් එකේ හොඳ සැර රස ගතිය දැනෙන්නේ. ඔන්න අපේ රසම රස නූඩල්ස් එක හදලා ඉවරයි. හරිම රසයි, ඒ වගේම හරිම සුවඳයි. ඉතින් කරි වර්ග මොනවත්ම ඕනේ නෑ මේ නූඩල්ස් එක කන්න. මං හිතනවා මේ වීඩියෝ එකට ඔයා ගොඩාක් කැමති වෙයි කියලා. නූඩල්ස් කන්න ආස යාළුවෙක් ඉන්නවා නම් එයාටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම අපි ආයෙත් හම්බ වෙමු. ඔයාට සුබ දවසක්.